ආයිබෝවන් කියලා ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා Wonder of History channel එකට. ඉතින් Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාට පුරාවිද්‍යාවට ඉතිහාසයට අදාළ විවිධ මාතෘකා කතා කරලා තියෙනවා. ඉතින් මම අද හිතුවා ඔයගොල්ලොන්ට කතා කරන්න මේ පුරාවිද්‍යාත්මක නියැදි රැස්කිරීම. පුරාවිද්‍යාත්මක කැණීම් වර්ග, ගවේෂණ විවිධ මාතෘකා ඔස්සේ මේ සාම්පල් ලේබල් කිරීම ගැන කතා කරද්දී මම විවිධාකාරයෙන් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. මොකද අපි මේ සෑම දෙයක්ම කරන්න නියදි රැස් කරගන්න ඕනේ. නමුත් මම අද කියලා දෙන්නම් මේ collecting archaeological sample. කොහොමද අපි මේ sample මොන වගේ දේවල්ද තෝරාගන්නේ කියලා. එහෙනම් Wonder of History channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි යමු අද අපේ වීඩියෝ එකට. ආකියොලොජිකල් සාම්පල් එකක් කියන්නේ මොකක්ද කියලා අපිට ගත්තාම විවිධාකාරයේ සාම්පල් වර්ග හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් මොකද ප්‍රධාන වශයෙන් අපිට මේක වැදගත් වෙන්නේ? මේ පුරාවිද්‍යාත්මක සාම්පල් එකක් කියපුවාම නැත්තම් නියදියක් කියපුවාම අපිට අවශ්‍ය වෙන්නේ අතීතය අවබෝධ කරගන්න. ඉතින් මේ පුරාවිද්‍යාත්මක සාම්පල් එකක් කියලා අපි සරලවම කතා කරොත් මේක අතීතයේ මිනිස්සුන්ගේ ජීවිතය, ජීවත් වූ ආකාරය, ඔවුන් කෑවේ මොනවද, භාවිතා කරපු මෙවලම් මොනවද, මේව සංස්කෘතිය මොනවද කියලා තේරුම් ගන්න උපකාරී වන භෞතික සාධකයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. දැන් සරලවම. එතකොට ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කිරීමට අපිට සාම්පල් එකක් නැත්තම් අපිට මේ නියදි අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට මානව පරිණාමය තේරුම් ගන්න. ඊළඟට සංස්කෘතික උරුමය ආරක්ෂා කරන්න අපිට මේවා අවබෝධ කරගන්න වෙනවා. ඊළඟට පර්යේෂණ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දෙන්න අපිට මේ සාම්පල් ලබා ගන්න වෙනවා. නැත්තම් නියදි ලබා ගන්න වෙනවා. අපි මේක තවත් සරලව කතා කරමුකෝ. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි. hari how to archaeological sample are collected. කොහොමද අපි මේ archaeological sample නැත්නම් මේ නියැදි එකතු කරගන්නේ? ඕගොල්ලෝ දන්නවා අපි ගත්තාම අපිට විවිධාකාරයේ sample එකතු කරගන්න පුළුවන් කියලා ඔයාලට මේක දැකපු ගමන්ම තේරෙනවා. හරිද? අපි කිව්වනේ ඇයි අපි මේවා එකතු කරගන්නේ? පුරාවිද්‍යාඥයෝ මේවා එකතු කරගෙන මේවා නිකන් තියාගෙන ඉන්නේ නැහැ. මේවා විවිධ පර්යේෂණ කටයුතු වලට භාජනය කරනවා. එතකොට අපිට අපි අර කියපු මිනිස් අතීතයේ තේරුම් ගන්න, සංස්කෘතිය, පර්යේෂණ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපිට හැකියාව ලැබෙනවා. හරි. පළමුව එක තමයි ස්ථාන සමීක්ෂණය කිරීම. දැන් අපිට පුරාවිද්‍යා කැණීමක් කරද්දී නැත්නම් අපි ගවේෂණයක් කරද්දී අපිට විවිධ ආකාරයේ ප්‍රදේශ ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන අපිට සර්වේ කරන්න සිද්ධ වෙනවා. ඒකට මේ සයිට් එක සර්වේ කරපුවාම අපිට හම්බ වෙන විවිධ නියැදි අපේ යම්කිසි ඒ කියන්නේ විවිධ ආචාර ධර්මයන්ට අනුකූලව එකතු කර ගැනීම සිද්ධ කරන අපි හම්බෙන හැම එකක්ම එකතු කරලා අපි ගාව මේ තියාගෙනවත් පැත්තකට දාලා තියන්නේ නැහැ. ඒක පුරාවිද්‍යාඥයන් තියෙනවා යම්කිසි ආචාර ධර්ම පද්ධතියක්. මම මේකත් මේ කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සාම්පල් කලෙක්ට් කර ගැනීම සිද්ධ කරනවා. ඒකට මේ සාම්පල් කලෙක්ට් කර ගැනීම නැත්නම් අපි කියන්නේ ස්ථානීය තෝරා ගන්නවානේ. දැන් ස්ථානීය තෝරා ගැනීමේදී අපිට විවිධාකාරයේ මේ ප්‍රදේශ නැත්නම් අපි කියනවා වර්තමානයේ නම් GPS විවිධ ඩ්‍රෝන් ක්‍රම නැත්නම් සිතියම් මතු පිට විවිධාකාර අධ්‍යයනය කිරීම කළා අපි ස්ථානයේ නිවැරදිව තෝරා ගැනීම
කරනවා. ඊළඟට අපි control excavation මෙතනදී මොකද්ද කියන්නේ අපිට සිද්ධ වෙනවා මේ අපි කියවනේ අපිට හැමතැනම අපිට මෙහෙම කැණීම් කරලා හාරලා දාලා විනාශ කරන්න බෑ. මොකද කැණීමක් කියන්නේ සම්පූර්ණ විනාශයක් අපිට තිබ්බ විදියට ගොඩ නගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි කැණීමක් හරි සුදුසු ස්ථානයක් තෝරාගෙන ඒ ස්ථානය ලොකු process එකක් ගිහලා තමයි කැණීමක් ආරම්භ කරන්න හිතුණු ඵලයට කැණීමක් කරන්නේ නැහැ. ඉතින් මම කැණීම් වර්ග ගැන කියද්දි කියලා තියෙනවා මොන වගේ කැණීම්ද අපි කරන්නේ එතකොට ඒ කැණීම් කරද්දි කොහොමද අපි ඒ ප්‍රදේශය තෝරාගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මෙතනදී අපි කැණීමක් දැන් අපි තෝරාගෙන මේ ප්‍රදේශය ක්‍රමානුකූලව මැනගෙන ඒකක වලට මැනගෙන කැණීමක සිද්ධ කරනවා. ඊට පස්සේ මේ පස් ස්තර චිත්‍ර ඡායාරූප සටහන් ආදී මේ සියලුම දේ අපි ලේයර් වලින් ලේයට නැත්තම් අපි ඒ ස්ථානයට ගැලපෙන පරිදි ලේඛනගත කිරීම සිද්ධ කරනවා. එතකොට මේ වගේදී අපි භාවිතා කරන්නේ ඉතා සූක්ෂම මෙවලම්. අපි මේ ලොකු මෙවලම් භාවිතා කරලා හාරලා විනාශ කරන්නේ නැහැ. ඒ කැණීමට ගැලපෙන පරිදි අපිට හම්බ වෙන දේවල් අනුව අපි ඒ කැණීම ඉතා සූක්ෂම ඉතා පරිස්සමෙන් සටහන් කරමින් සිදු කරගෙන යනවා. එතකොට අපිට විවිධ සාම්පල් අයිති වෙනවා. දැන් අපි ගත්තාම පුරාවිද්‍යාඥයන්ට විවිධ පර්යේෂණ මත ඒගොල්ලෝ ඒ ස්ථානයේ කරන මූලික අරමුණක් තියෙනවානේ මේ පර්යේෂණ නැත්තම් මේ කැණීම් කිරීමේ. එතකොට මේ මූලික අරමුණු වලට ගිහිල්ලා ඒ අදාළව සාම්පල් නැත්තම් මේ අපි නියැදී එකතු කර ගැනීම සිද්ධ කරනවා. එතකොට දැන් මේ කෞතුක වස්තු අපිට විවිධ කෞතුක වස්තු හම්බ වෙනවා. දැන් අපි මැටි භාණ්ඩ, ගල් මෙවලම්, ලෝහ වස්තු, පබළු ආදී දේවල් අපිට හම්බ වෙනවා. ඒකට අපිට මේවා අපි ලේබල් කරන්න ඕනේ. මම ලේබල් කර ගැනීම කියන්නේ ගැන කතා කරද්දි කිව්වා කොහොමද අපි සාම්පල් එකතු කරගන්නේ කියලා. එතකොට මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම මොන වගේ සාම්පල්ද එකතු කරගන්නේ? මේ ටික ඊටාම වැදගත්. මොන වගේ සාම්පල්ද අපි එකතු කරගන්නේ? එතකොට අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා පරිසර කරුණු. පරිසර කරුණු කියන්නේ අපිට මේ කැණීම් කරද්දී ඊටා අවධානය මේවා කරගෙන යද්දී අපිට හම්බ වෙන බීජ වර්ග, විවිධ බීජ වර්ග මේවා කාලයක් ආරක්ෂා වෙලා තියෙනවා පසත් එක්ක. ඊළඟට අඟුරු වර්ග අපිට හම්බ වෙන්න පුළුවන්. අඟුරු වර්ග නෙමෙයි අඟුරු විවිධ ශාක මූලික කරගෙන අතීතයේදී භාවිතා කරපු මේ පුලුසන ලද අඟුරු ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට සත්ව ඇටකටු අපිට විවිධ ආකාරයේ සත්ව ඇටකටු හම්බ වෙන්න පුළුවන්. විවිධ සතුන්ගේ කුඩා කැබලි වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, විශාල වෙන්න පුළුවන්. ඒක හම්බ වෙන ප්‍රමාණය අනුව අපිට වෙනස් වෙනවා. නමුත් අපිට මේ හම්බ වෙන චූටි සත්ව ඇටකටුව පවා වැදගත් වෙනවා. ඊළඟට අපි ෂෙල් වගේ දේවල් අපිට මේ විවිධ සිප්පි කටු වර්ග මේ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. මොකද මේවා ගොඩක් කාලයක් ආරක්ෂා වෙලා තියෙන නිසා. බොහෝ විට මේවා අපිට විවිධාකාරයෙන් මේ පස දැන් අපි හරගෙන පහලට යනවනේ නේද? කැණීම් කරගෙන පහල ලේයර්ස් වලට යද්දී අපිට මතු පිටින් හම්බෙන එකට වඩා අපි ගැඹුරට යද්දී හම්බ වෙන දේවල් වල වටිනාකම කාලය අපි වැඩි කියලා තමයි සලකන්නේ. මොකද අපිට පස් මිශ්‍ර වීම මේ කොහොමද මේ ලේයර්ස් වෙනස් වෙලා තියෙන්නේ නැත්නම් ලේයර් යම් කිසි වෙනස් වීමකට භාජනය වෙලා තියෙන මේ ඔක්කොම අධ්‍යයනය කරද්දී අපිට මේ සාම්පල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය මේ සාම්පල් ඒ ලේයර්ස් වලින් ලබාගෙන යනවා. නමුත් අපිට පහළ ස්තර වලට යද්දී හම්බ වෙන සාම්පල් ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ හැම එකක්ම හම්බ වෙන හැම සාම්පලයක්ම මේවා ලේබල් කරනවා. කොහොමද හම්බුනේ, කොහෙන්ද, කීයටද, මොන වගේ දවසකද, මොන කැණීමෙන්ද මේවට දීලා තියෙන ඉන්ඩෙක්ස් නම්බර්, ඒ ඉන්ඩෙක්ස් නම්බර් භාවිතා කරලා කරගෙන යනවා. ඉතින් ඊළඟට අපිට හම්බ වෙන්න පුළුවන් දැන් අපි කියන්නේ පරිසර කරුණු කියලා. නැත්නම් අපිට මේ ආටිෆැක්ට්ස් ගැන කිව්වා, ඊට පස්සේ ඉකෝෆැක්ට්ස් ගැන කිව්වා. ඊළඟට අපිට පුළුවන් මේ sediment and soil sample. ප්‍රධාන වශයෙන්ම දන්නා කැණීමක් කරොත් අනිවාර්යෙන්
මේ සෙරිමන් ඇන්ඩ් සොයිල් සාම්පල් ගන්නවා විවිධ පර්යේෂණ අරමුණු මූලික කරගෙන. එතකොට අපිට මේකෙන් පුළුවන් වෙනවා දැන් අපි ගත්තහම මේ සෙරිමන් ඇන්ඩ් සොයිල් සාම්පල් ගත්තහම විවිධ කාල නිර්ණයන් නියම කිරීමට නැත්නම් කාල නිර්ණයන් වලට යන්න අපිට මේ සාම්පල් ඇනලිසිස් එක කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපිට සුද්‍ර රූප විද්‍යාව. ඒ කියන්නේ දැන් අපි ගත්තාම මම කියවන රේඩියෝ කාබන් ඩේටිං ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම සුද්‍ර කාබන් කියපුවාම මයික්‍රෝමොපොලොජි ඊට පස්සේ පෝලන් ඇනලිසිස් වලට යන්න පුළුවන් DNA එක්ස්ට්‍රැක්ෂන් වගේ දේවල් වලට අපිට යන්න හැකියාව ලැබෙනවා. මොකද මේ හරහා මේ විවිධ සාම්පල් වර්ග එකතු කර ගැනීම තුලින්. ඒ කියන්නේ අපි දැන් අර ගන්න සාම්පල් අපි කියවනේ නිවැරදිව ගන්න ඕනි කියලා. එතකොට මේ දේවල් අපි මේ පිරිසුදු ආකාරයෙන් ගන්නත් ඕනි මේවා මේ දූෂණ වලින් ඒ කියන්නේ විවිධ දේවල් වලට අපේ අත්වලින් මේවා එකතු කරන්නේ නැහැ. ඒවා ග්ලව්ස් දාලා නියම ආකාරයෙන් මේවා එක්රැස් කිරීම සිද්ධ කරන්න ඕනේ. මොකද අපි කාබන් ඩේටින් වලට වගේ සාම්පල් ලබා ගන්නවා නම් ඉතා ආරක්ෂාකාරීව මේ සාම්පල් ලබා ගන්න ඕනි. මොකද පොඩි දෙයක් නිසා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒ සාම්පල් ලබා ගත්තාම ඒ සාම්පල් නිසියාකාරව ගබඩා කිරීම මේ සිද්ධ කරන්න ඕන. ලේබල් ගත කිරීම, ගබඩා කිරීම වගේ සියලුම දේ නිසියාකාරව සිද්ධ කරන්න ඕනි. ඊට පස්සේ human animal remains අපිට හම්බ වෙන්න පුළුවන්. අපි කියවන අර විවිධ දේවල් අපිට සත්ත්වයට කටු ආදී හම්බ වෙනවා කියලා. මේ වගේ මෙතනදිත් අපිට ඒ වගේම විවිධ මිනිස් වර්ග වගේම සත්ත්වයට කටුත් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒකට මේ හම්බ වෙන සාම්පලුත් අපි එතනදී තීරණය කරනවා කොහොම මොන වගේ දේවල්ද හම්බ වෙන්නේ කියලා. කුඩා කොටස් හම්බ ඒ කුඩා කොටස් වෙන වෙනම ගන්නවා. නැත්තම් මේ ඉතා කුඩා කොටසක් පමණක් නම් ඒ වර්තා කරමින් සඳහන් කරනවා මෙන්න මේ ලේකෙන් මෙන්න මෙතනදී තමයි හම්බ වුනේ. මෙන්න මෙච්චරක් ගැඹුරින් මෙච්චරක් උසින් මෙච්චර පළල ඒ කියන්නේ කැණීම් අපි කියවනේ මිනුම් ගත කරලා කැණීම ස්ථානය තෝරගන්න කියලා. එතකොට ඒ ස්ථානයේ අනුව මේක නම් කිරීම නැත්නම් ලේබල් ගත කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපිට හම්බ වෙන්න පුළුවන් දැන් මේ මොනවාද වාස්තු විද්‍යාත්මක සාම්පල්. අපිට මේවා ගත්තාම මේ දේවල් යම්කිසි කොටසක් වෙන්න පුළුවන්. නැත්නම් මේවා මෝටාර්, ප්ලාස්ටර්, වර්ණක, දැව ආදී කියන මේ කොටස් වලින් අපිට හම්බ වෙන්න පුළුවන්. දැන් අපි ගත්තාම මේ කියන්නේ දැන් මෙහෙමයි. ආකිටෙක්චර් එකේවා මෝටාර්ස්, ප්ලාස්ටර්, පිග්මන්ට්ස්, වුඩ් වගේ දේවල් අපිට හම්බ වෙන්නේ මේ ස්ථාන වලින් හම්බ වෙන්න පුළුවන්. ඒක අපි ගන්න ස්ථානයේ අපි සාම්පල් නැත්තම් නියදී අපි ලබා ගන්න ප්‍රදේශය අනුව අපේ පර්යේෂණ අනුව කැණීම් මම මෙතනදී මේ කියන්නේ කැණීමක් පමණක්ම නෙවෙයි විවිධ ආකාරයෙන් අපි සාම්පල් එකතු කර ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒවා පුරාවස්තු වලට හානියක් නොවන පරිදි ඒ දේවල් සිද්ධ කිරීම සිද්ධ කරනවා. කියන්නේ දැන් ස්ථානීය පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම අපි මේ වගේ කැණීම් වලින් ලබා ගන්න දේවල් වලින් පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒ අනුව සාම්පල් ලබා ගැනීම වෙනස් වෙනවා. සෑම විටම බලන්නේ පුරාවස්තු වලට හානියක් නොකර සාම්පල් ලබාගෙන පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න. ඊළඟට අපි මේ හැම දෙයක්ම recording everything කියන්නේ මේ හැම සාම්පලයක් පිළිබඳව අපි ලබා ගන්න හැම දෙයක් පිළිබඳව නිවැරදිව අපි තත්ත්ව සඳහන් කරන්න ඕනේ. අර මං කිව්වේ ලේබල් ගත කිරීම කියලා. ඒ ලේබල් ගත කිරීම කියන එකදී හැම දෙයක්ම අපි වාර්තා කරනවා. තව පොඩි නෝට් එකකුත් දානවා රිමාක්ස් කියලා. මොකද ඒක ඉදිරි පර්යේෂණ කටයුතු වලට වැදගත් වෙන්න කියලා. ඉතින් ඒ වගේම අපි සඳහන් කරන නෝට්බුක් එකේ මේ හැම දෙයක්ම සඳහන් කරන විශේෂ දෙයක් තිබොත් ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරමින් ඒකත් අපේ අදාළ වාර්තාවට ඇතුළත් කරනවා. එතකොට අපි ඒකයි කියන්නේ ලොග් පොතක් තියෙනවනේ කැණීමක් කරලා. එතකොට ඒකේ සටහන් කරනවා මෙන්න මෙදා මෙන්න මේ දේවල් තමයි හම්බුනේ. මෙන්න මේ දේවල් අපි එකතු කරගත්තා. මේ නියදී අපිට ඊටාම වැදගත් වෙයි කියලා හිතනවා. මෙන්න මේ ලේයර් එකෙන් හම්බුනේ. මෙන්න මෙහෙම
තැනකින් එතන පස මේ විදිහ පසේ පැහැය ඒ කියන්නේ අර මන්සල් කල් chart එක භාවිතා කරලා කියනවා මේ පස මේ වගේ පාටට හුරුයි එහෙම කියලා ඒ හැම දෙයක්ම අපි එතනදී භාවිතා කරනවා ඊළඟට අපිට දැන් අපි මේවා කොහොමද ගබඩා කරන්නේ ගබඩා කරන තැනත් අපිට වැදගත් වෙනවා අපි සාම්පල් ලබා ගන්නතරම බෑ මොකද මේ සාම්පල් අපි ලබා ගත්ත ඒ කියන්නේ artifacts ecofact sediment and soil sample human and animal remains architectural sample අපිට විවිධාකාරයේ හම්බ වෙනවා කිව්වා අපි කිව්වා එතකොට මේ දේවල් අපි ගබඩා කරන්නත් ඕන නිවැරදි ආකාරයෙන් ඉතින් ඒක නිසා වියලිද කොහොමද ගබඩා කරන්නේ සිසිල්ද මුද්‍රා තබලද කොහොමද මේවා ගබඩා කරන්න කියන එක ඊටාම වැදගත් වෙනවා ඊළඟට post excavation analysis ඒ කියන්නේ පශ්චාත් කැණීම් විශ්ලේෂණයක් අපිට අවශ්‍යයි ඒ කියන්නේ අපි මේවා දැන් කැණීමෙන් පස්සේ අපි මේවට මොකද කරන්නේ මේවා හැමම ගබඩා කරලා තියනවාද නැත්නම් රසායනාගාර විශේෂඥයන්ට මේ සාම්පල් විශ්ලේෂණය කරන්න දෙනවද ඒ දීලා අපි මොකද කරන්නේ අපි දැන් විශේෂයෙන් අපි කියමු අපිට මේ ස්ථානයේ නැත්නම් අපිට මේ ආකිටෙක්චරල් ගොඩනැගිලි වල අපිට දැනගන්න ඕනි වාස්තු විද්‍යාත්මක වැදගත්කම මොකද්ද මේව කොච්චර කාලයක් පරණයිද කොහොමද කියලා. එතකොට අපි මොකද වෙන්නේ? අපිට මේ DNA ඇනලිසිස් වලට යන්න වෙනවා. නැත්නම් රේඩියෝ කාබන් ඩේටින් වලට යන්න වෙනවා. එතකොට අර සාම්පල් අපි විශ්ලේෂණ කටයුතු වලට භාවිතා කරන්න වෙනවා නේද? එතකොට මේවා කොහොමද කරන්නේ කියලා දැන් අපේ රටවල් වල වගේ නම් කැණීමකදී අපි මේ දේවල් විවිධ රටවල් වලට විවිධ ස්ථාන වලට යවන්න වෙනවා පර්යේෂණ කටයුතු සඳහා. කොට මේ පර්යේෂණ කටයුතු වලට යවන්නේ කොහොමද කියලා ඒ process භාවිතා කරමින් මේවා ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අනාගත පර්යේෂණ වලට වැදගත් වීම සහ විවිධ අර්ථකථනයන් වලට නිවැරදි අර්ථ නිරූපණ ලබා දීම සඳහා. ඉතින් දැන් අපි කියවනේ විවිධාකාරයේ අපිට මේ හම්බ වෙන දේවල් අපි කොහොමද පර්යේෂණ කටයුතු කරන්නේ පර්යේෂණ කොහොමද මේ සාම්පල් අපිට වැදගත් වෙන්නේ එතකොට මේ හම්බ වෙන සාම්පල් අපි මම මෙතනදී ඔයාලට තේරෙනදී ඔක්කොම කතා කරලා තියෙනවා දැන් සර්වේ එකක් collecting sample recording post excavation ඒ කියන්නේ අපිට මේ සාම්පල් එකක් ලබා ගන්නවා කියන එක අපි ලබා ගන්න සාම්පල් මොනවද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ එතනදී වැදගත් වෙන්නේ අපි කරන කැණීම මොකද්ද කැණීම් කොතනදීද අපි පාලනය කරන්නේ මේ සාම්පල් මොන වගේ දේවල්ද එකතු කරන්නේ කියන දේවල්. ඉතින් අපි ගොඩනැගිල්ලක් ගත්තොත් ඒ ගොඩනැගිල්ලේ අපි හැමතැනින්ම සාම්පල් එකතු කරන්න යන්නේ නැහැ. අපිට ඒ හම්බ වෙන දේවල් ඒ ගොඩනැගිලි පරීක්ෂා කරලා ඒවා අපි සිතු ඇනලිසිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ස්ථානීය පර්යේෂණ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ස්ථානීය පර්යේෂණ වලට අවධානය දෙනවා. ඊළඟට අපිට ඒවා රසායනාගාරවල පර්යේෂණයන් වලට යන්න ඕන රසායනාගාර පර්යේෂණයන් වලට යන්න කොහොමද කරන්නේ ඒවට හානියක් නොකර කොහොමද සාම්පනියදී රැස් කරගන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරනවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රම අනුගමනය කරමින් සාම්පල් එකතු කර ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වා වගේ දැන් අපේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න මානව පරිණාමය තේරුම් ගන්න සංස්කෘතිය ආරක්ෂා කරන්න සහ නැත්නම් මේවා අපි සංරක්ෂණය කරන්න වෙනවා ඉදිරියට පවත්වාගෙන යන්න. එතකොට විවිධාකාරයේ විවිධ හේතු සාධක පදනම් කරගෙන විවිධ පර්යේෂණ කටයුතු වලට සාම්පල් ලබා ගන්න වෙනවා. ඒවා ලබාගෙන නිවැරදි ආකාරයෙන් අධ්‍යයනය කරන්න යමු වෙන්න වෙනවා. ඉතින් ඔයාලට මේක තවත් පැහැදිලි නැත්නම් මගේ channel එකේ තියෙනවා කැණීමක් කරන්නේ කොහොමද කැණීම් වල සාම්පල් ලබා ගන්නේ කොහොමද ලේබල් කරන්නේ කොහොමද ඒවා මේ කොටස් වලට වෙන් කරගන්නේ කොහොමද මේ හම්බ වෙන පස් සාම්පල් දැන් අපි ගන්න පස් සාම්පල් ඔක්කොම එකපාර ඇනලිසිස් කරනවා නැත්නම් ඒකෙන් මොන වගේ ප්‍රමාණයක්ද ලබා ගන්නෙ කියලා විවිධාකාරයේ මේ මාතෘකා මම කතා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒවත් බලන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මොන හරි අවශ්‍ය වීඩියෝස් තියෙනවා නම් මෙන්ෂන් කරන්න. එතකොට මට පුළුවන් ඉදිරියේදී ඒ පිළිබඳව කතා කරන්න. ඉතින් Wonder of History channel එකත් එක්ක රැඳිමින් වීඩියෝ එක අවසානයේ වෙනකන් යන බවට බොහොම ස්තුතියි. ඉතින් අපි අලුත් මාතෘකාවකින් අලුත් දෙයක් කතා කරමු.
ඔගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.